අතීතයේ සිටි මිනිසුන් ඉදිකරපු සමහර නිර්මාණ තියෙනවා ඒවා ඉදිකරේ කොහොමද කියලා අදටත් හිතාගන්න අපහසු. ඒ ආකාරයට කන්දක් තුළ පිහිටි ගල් පර්වතයක් කපා නිර්මාණය කරපු දැවැන්ත බුද්ධ ප්‍රතිමාවක් චීනයේ ලෙෂාන් වල ඉදිකරලා තියෙනවා. අඩි 233ක උසකින් යුක්ත මේ බුද්ධ ප්‍රතිමාව ලෙෂාන් ප්‍රතිමාව ලෙසයි හඳුන්වන්නේ. මීට වසර 1300කට පෙර ඉදිකර ඇති මෙම බුද්ධ ප්‍රතිමාව චීනයේ සින්ජුවාම් ප්‍රාන්තයේ ලින්යුන් කඳුපන්ති ආශ්‍රිතව තමයි ඉදිකරලා තියෙන්නේ. මෙම බුද්ධ ප්‍රතිමාව ඉදිරියෙන් මින්, කෙන්ගුයි සහ ඩාඩු යන ගංගා තුන එකිනෙකට සම්බන්ධ වන ස්ථානයක් පවතින අතර එම ස්ථානය හොඳින් පෙනෙන ආකාරයට තමයි මෙම ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. චීනය පාලනය කළ ටැන් රාජවංශ සමය තුළ හයිටොන් නැමැති චීන භික්ෂුවගේ මූලිකත්වයෙන් තමයි මෙම ප්‍රතිමාවේ නිර්මාණ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. චීන ජාතිකයන් විශ්වාස කළ පරිදි ක්‍රිස්තු වර්ෂ 700 දී මතු බුදු වෙන මෛත්‍රී බුදු හිමියන් සම්බන්ධයෙන් වැඩි වශයෙන් වන්දනාමාන කිරීමට පෙළඹුණු බව කියවෙනවා. ඒ අනුව මෛත්‍රී බුදු හිමියන් මුල් කරගෙන මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇති බවයි චීන පුරාවිද්‍යාඥයන් පවසන්නේ. ඉතා දැවන්ත නිර්මාණයක් වන මෙම ප්‍රතිමාවේ බුදු හිමියන්ගේ සිරස අඩි 50ක් උසට නිර්මාණය කර ඇති අතර ප්‍රතිමාවේ උරහිස් අතර දුර අඩි 92ක් පමණ වෙනවා. ප්‍රතිමාවේ ඇයිබෑමක දුර අඩි 18ක් වන අතර නාසය අඩි 20ක දුරකින් යුක්ත වන පරිදි තමයි නිර්මාණය කළ තියෙන්නේ. මෙම දැවැන්ත ප්‍රතිමාවේ නේත්‍රා දෙක අඩි 23ක දික්කින් යුක්ත වන අතර මෙම ප්‍රතිමාවේ සිරසේ ඇති කේතු ධාතු දැක්වීම සඳහා කැටයම් 1021ක් සිදු කරලා තියෙනවා. ලින්යුන් කඳුපන්තියේ කඳු දෙකක් අතර පිහිටි දැවැන්ත කළුගලක් යොදාගෙන මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ එම ස්ථානයේ ඇති ස්වභාවික පරිසරයට හානි නොවන ආකාරයටයි. ක්‍රිස්තු වර්ෂ 713 දී පමණ මෙම ප්‍රතිමාව නිර්මාණය කිරීම ආරම්භ කර ඇති අතර එහෙත් ක්‍රිස්තු වර්ෂ 803 දක්වාම එහි ඉදිකිරීම් කටයුතු වසර 90ක්ම සිදු කර තිබුණා. මෙම ප්‍රතිමාවේ පාදම තුල එකවර 100 දෙනෙකුට රැඳී සිටීමට හැකිවන අතර එහි ඉදිරියෙන් ගලා යන ගංගා හේතුවෙන් මේ ප්‍රතිමාවේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වෙන බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව මේ විශ්මිත ශෛලමය බුද්ධ ප්‍රතිමාව දැක වන්දනා කිරීමේ අරමුණින් වාර්ෂිකව ලොව පුරා සිටින මිලියන ගණනින් සංචාරකයන් සහ බැතිමතුන් විශාල පිරිසක් චීනයේ ලෙෂාන් නගරයේ වෙත පැමිණෙන බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව මෙම දැවැන්ත ශෛලමය ප්‍රතිමාව සැලකෙන්නේ අතීත ලෝකයෙන් වර්තමාන ලෝකයේ වෙත දායාද කළ විශ්මිත නිර්මාණයක් ලෙසයි. ඉතින් මේ විශ්මිත බුද්ධ ප්‍රතිමාව ගැන ඔයාලා මොනවද හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ දැනුමින් පිරුණු වීඩියෝ බලන්න අපගේ YouTube නාලිකාව subscribe කරන්න. සුබ දවසක්.